අපි අද හදන්න යන්නේ පොසොන් එකට බකට්. ඒ බකට් හදන්න අපිට ඕනි තෙල් කොළ සුදු පාටයි, තෙල් කොළ රතු පාටයි. මේ වගේ පොඩ් දෙකක් ඕනි. මේක කවර වලින් තමයි හදන්නේ. අපි හදමු. අපි දැන් ඊට පස්සේ මම මේක කරේ පොත්තේ ගැලෙව්වා මැද තියෙන. ඊට පස්සේ අපි මේ දෙක ගැලෙව්වා. ඊට පස්සේ දැන් කපන්න ගිහින් ඒක හරි කියනවා. මම ගලවුවා. එක පොතක ගලව ගත්තා. ඊපස්සේ අනිත් පොතේ ගලව ගන්න ඕනේ. ඒක තමයි ඒක. අනිත් පොතෙන් තමයි මම ෆ්‍රේම් එක වටේ කපන්නේ. උඩින් තමයි කපන්නේ. අපි උඩට ගලවනවා. මේ තියෙන්නේ ගලවගත්ත පොත් දෙක. ආයෙ මට ඕන සුදු පාට කොලයකුයි. ඊට මේ ටික කස් කරගත්තා. ඊට පස්සේ අපිට දැන් ඕනේ මේකෙන් බෝතලයක මූඩියක් ඕනි. මේක හැඩේ කපා ගන්න. ඊට පස්සේ මං කරේ අර ඉස්සරම කපාගත්ත පොතේ ඇඳගත්ත එක. ඊට පස්සේ ඉස්සරම වටේ ඇඳ ගන්න ඕනේ. මං අද බකට් හදනවද 4ක්. ඒ 4 එක ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ ප්‍රමාණය වටේ ඇඳගෙන කපා ගන්න ඕනේ. දැන් අපි කපා ගමු. දැන් ඊට පස්සේ මම කපා ගන්නවා. මේක ඉස්සරම 3 වෙනම කපා ගන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපි කපා ගන්න ඕනේ. නැත්නම් අමාරුයි හැංගීමකට අවුලක් කපන්න. ඊට පස්සේ මම කපාගත්ත ඊට පස්සේ අපි දැන් මේක වටේ කපා ගන්න ඕනේ. ලස්සනට කපා ගන්න වටේ නැත්නම් හිත ගන්න බකට් එක හදනකොට ඊට පස්සේ කරේ මම මේ රවුන්ඩ් ටික කපා ගත්තා. මම 3ක් හදන්න හිටියේ. ඊට පස්සේ මම එකක් වැඩි අපේ ගෙදර ඉන්න ප්‍රමාණයට තමයි හදලා බකට්. ඊට පස්සේ මම 4 කපා ගත්තා. ඊට පස්සේ අපිට ඕනේ මේ වගේ පොඩි ඒ කියන්නේ අර බකට් එක වටේ තව එනවා ෆ්‍රේම් එකක්. ඒක අලව ගන්න මේ වගේ දෙපැත්තට ගහන්න ඕනේ මේ වගේ කොටු කෑලි කපලා. මම අද ගන්නගෙන නැහැ ස්ටේපල් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ඔය වගේ 4ම කපා ගත්තා. කපාගෙන අලව ගත්තා. ඊට පස්සේ දැන් මේක වටේ අලව ගන්න දැන් අපි ෆ්‍රේම් එකක් කපා ගන්නවා. ඒ ෆ්‍රේම් එක කපා ගන්න මම අනිත් පොත ගත්තා. ඒ පොත ගන්න කලින් අපි ගන්න ඕනේ තෙල් කොලයක්. ඊට පස්සේ අපි තෙල් කොලේ ගන්නට මම දෙකට මැදින් ගත්ත කොලේ තෙල් කොලේ අරගෙන මේක වටේ එන ගන්න බකට් එකේ උසයි බකට් එකේ වටේට එන ප්‍රමාණයයි හරියට මැනගෙන කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඒක කපා ගත්තා.
ඊට පස්සේ මම මේ වගේ ඔක්කොම කපාගත්ත රතු දෙකයි සුදු දෙකයි කපාගත්තා. ඊට පස්සේ දැන් අපි මේක අලව ගන්න ඕනේ මේකේ ෆ්‍රේම් එකක් උඩින් බකට් එකේ කූරු වෙල්ලන්නයි. තව බකට් එකකට අලවන්නයි. එතකොට අපි ඒක වටේ මැනගෙන තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඒක කපා ගන්න ඕනේ. කපාගෙන මෙහෙම අලව ගත්තා. ඔය තියෙන කපාගෙන අලවපුවා ටික. ඊට පස්සේ මේක වටේ තව එනවා ෆ්‍රේම් එකක් උඩ කොලේට අලවන්න. ඒ කොලේ අලවන එකටත් ඕනි. ඊට පස්සේ මේ ටික ඉක්මනට අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔහොම කොලේ තියලා බලනවා ඕක ගානට ඇද්දි කියලා උඩට. තමන්ගේ උස ප්‍රමාණය වැඩි වෙනකොට අපිට පත්තු කරන්න තමයි බැරි වෙන්නේ. මේ පටි හතරක කපන්නේ අපි මේකේ උඩ අලවන්න. ඒ කියන්නේ මේ මොකද්ද? බකට් එකේ උඩ කම්බියෙන් එල්ලන්නේ. ඒක තමයි මේ බකට් එක උඩින් අලවන්නේ. බකට් එක උඩට මේ ෆ්‍රේම් එක අලවන්නේ. නැත්තම් මේක හයිය නෑ. කොලේ ඉල්ල වැටෙන්න පුළුවන්. ඊටපන්ද මේ බරට. ඊට පස්සේ තමයි අපි ඊට පස්සේ මේක අලව ගන්න ඕනේ. ඔහොම තමයි ඉතින් මම ඊට පස්සේ බකට් එක අලව ගත්තා. ඊට පස්සේ දැන් මේ තමයි අවුට්පුට් එක අන්තිම. මේකද මේ විදිහට තමයි බකට් එක ආවේ. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න හොඳයි කියලා.